හෙලෝ ළමයි. අද මම මේ අප්ඩේට් එකක් දෙන්න යන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ වෙනකොට තියෙන අස්වැනු වල කොහොමද මිල ගණන්, ඒ වගේම අද වෙළෙන්දු ඇවිත් ඉන්නවද, ඒ පිළිබඳව පොඩ්ඩක් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපේ අස්වැන්න විනාශ වෙලා තිබුණත් ඉතුරු වෙලා තිබ්බ එළබටු සහ වම්බටු කියන අස්වැනු දෙකම මම ඊයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට තියෙන විදිහට යැව්වා. ඉතින් යවල ඉවරලා අද උදේ තමයි මම මේ බිල් බලන්න කියලා ගියේ ආර්ථික මධ්‍යස්ථානයට. ඉතින් ඒ යනකොටත් වම්බටු කෑල්ල නම් තාම ඉස්සිලා තිබුණ නැහැ. ඒ වුණාට එළබටු එක විකිණලා තිබුණා. ඉතින් අද දවසේ මම දැක්ක දෙයක් තමයි ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු ඇත්තටම නෑ. මම දැක්කේ මුරුංගා, එතකොට මුරුංගා විතරයිද කොහෙද එළවලු වලින් මම දැක්කේ තියෙනවා. මට ඇත්තටම ඇතුළට යන්න බැරි වුණා. ඉතින් ඒ අතරේ සුදු ලූණු, කෙසෙල්, අන්නාසියන් ඒ වගේ දේවල් තමයි ආර්ථික මධ්‍යස්ථානයේ තිබුණේ. ඉතින් මම අද දවසේ අපිට තලන බටු වල මිල මම ඕගොල්ලන්ට පැහැදිලි කරොත් අපි ඇත්තටම දාන්නේ මේ වජිර ට්‍රේඩර්ස් එකට. ඉතින් අපේ අස්වනු සේරම අපි දන්න කාලේ ඉඳලා ඒකට දාන්නේ. ඉතින් ගොයියොන්ට හොඳ සාධාරණයක් වෙනවා ඒ කඩෙන්. ඉතින් ඊයේ දවසේ මිල විදිහට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මේ පළවෙනිදා රුපියල් 285යි තලන බටු කිලෝ එකක්. එතකොට ඊට දවස් 4-5කට කලින් මේ 25 වෙනිදා බිලක් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඊට කලින් අපි දැම්ම අස්වැන්නේ ඒක රුපියල් 172යි. එතකොට ලොකු මිල වැඩිවීමක් වෙලා තියෙනවා. රුපියල් 285කට යන්න තරම් මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් හැම එළවලුවක්ම ගණන් ගිහින් තියෙනවා. එළවලු නෑ. වම්බටු ගැන නම් මම කියන්න තාම විකිණලා නැති නිසා දන්නේ නැහැ. සමහර විට විකිණෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් මම මේ වම්බටු ටික ගෙනල්ලා ආපහු ගමේ දැන් ඇත්තටම එළවලු නැති මිනිස්සු ගොඩක් ඉන්නවා. අපිනේ එළවලු ගොඩ බෝග විදියට හදන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ එළවලු සේරම මල්ලු කරලා ඉවරලා ගමේ අයට බෙදා දෙන්න. මොකද ඒවා නිකන් ආර්ථික මධ්‍යස්ථානයේ විසිකන්න දෙන්න බෑ මේ වෙලාවේ තියෙන තත්ත්වෙත් එක්ක. ඉතින් බලමු හවසට මම ඔයගොල්ලන්ට අප්ඩේට් එකක් දෙන්නම්. ඒක විකිණිලාද, ඒක ගේනවද? එහෙම ගෙනල්ලා ඉවරලා තිබුණොත් මම ගමේ අයට ඒක බෙදලා දෙනවා. ඉතින් එහෙම තමයි. ඉතින් ලොකු ප්‍රශ්නකට මං හිතන්නේ ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා. මොකද එළවලු නෑ ඇත්තටම ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු හොඳටම අඩුයි. ගොයියෝ විදිහට අපිට කරන්න පුළුවන්. ඉතින් ඉක්මනින් අපි අස්වැන්නක් මොනවා හරි ආපහු හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න එක තමයි. ඉතින් මං හිතනවා ඒක අපි කරන්න දැම්මම පටන් ගන්නවා. අපිට පුළුවන් විදිහට අපි රටේ දායකත්වයේ වෙනුවෙන් අපේ කුඹුරු ටික කොහොම හරි අපි ගොඩ ගන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. ඒ වගේම ගොඩ බෝගත් මොනවා හරි හදන්න ප්ලෑන් කරන ගමන් ඉන්නේ. ඉතින් ඒ ගැන අප්ඩේට් එකක් ඕගොල්ලන්ට දෙන්නම්. ඉතින් මං කියන්නේ තියෙන දේවල් අර පරිස්සමින් පාවිච්චි කරගෙන කොහොම හරි හැමෝම මේ වෙලාවේ ගොඩ යන්න බලමු. තියෙන විදිහට උදව් කරගෙන. ඉතින් ඔන්න ඔකයි තත්ත්වය. වෙළෙන්දු නම් සාමාන්‍ය ප්‍රමාණයෙන් අද ආර්ථික මධ්‍යස්ථානයේ හිටියා. ඉස්සරහට මං හිතනවා වෙළෙන්දු එයි කියලා. වෙළෙන්දු ආවත් ගොඩක් වෙලාවට එළවලු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි බලමු. අපි පුළුවන් උත්සාහයක් ගන්නවා අපේ අස්වනු ටික ඉස්සරහට හදාගන්න. ඉතින් හැමෝටම ශක්තියක් වෙන්න මේ වෙලාවේ තියෙන විදිහට උදව් කරගෙන අපි හැමෝම ඉස්සරහට යමු කියන්න තමයි තියෙන්නේ.